සුබ දවසක් එහෙනම් ඔයාලා හැමෝටම. සුබදසක් ලිෂාන් මහතා මම කෝහොස්ට් එක දෙන්න කියලා බැලුවා මේ මගේ මොකක් හරි වෙලා Zoom එකේ. අමාරුයි දෙන්න. අදිත සිටි, මధుසංක මහතා සිටි, ශිහාන් මහතා ජොයින් වෙමින් සිටි. රික්වෙස්ට් එක දුන්න මහත්තයා තාම නැහැ හසනීපයි කියලා කිව්වනේ. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. වෙනතින් හැමෝටම good morning. සුබ වෙසඟක්. එතකොට වෙසක් දවසේ තියෙන්නේ සුබ දවසක් අපේ මේ රාජකාරී වැඩේ පටන් ගන්න. ඉතින් කෙසේ හෝ මේ ම්ම්, මගේ ප්ලෑන් එකේ දැනට තිබුණේ නැහැ. හරි. මහත්තයා ඔයාලගේ රික්වෙස්ට් කරන්න කැමතියි මම හැම වෙලාවකම. දැන් මේක ලයිව් සෙෂන් එකක්. එතකොට ලයිව් සෙෂන් එකකදී අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ යන ලයිව් ගමනට හෙල්ප් එකක් ලැබෙන්න කියලා. එතකොට මම විශ්වාස කරන්නේ නැහැ ඔයාලා ෆීල් ෆ්‍රී එකේ ටිකක් කියන්නේ දැන් සමහරකට දිනේශය ස්පෙෂල් සිටුේෂන් එකක ඉන්නේ. නමුත් මම කියන්නේ මේ දේ විය යුතුයි කියලා ඉවරලා ඔයාලා ෆීල් ෆ්‍රී එකේ පුටුවකට හේතු වෙලා හාන්සි වෙලා ෆෝන් එකේ zoom එක on කරගෙන මේ දේ අහගෙන හිටියොත් එම මේක නිකන් කව කයින්ඩ් ඔෆ් ලෙක්චර් එකක් වෙනවා. හරිද? ඒකට නිකන් දැනුමට යමක් කියලා එකක් එකතු වෙනවා. නමුත් අර ප්‍රැක්ටිස් එක හම්බෙන්නේ නැති නිසා ඒ ගන්න දැනුම ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතන්නේ. එහෙම දැනුමක් ඕන නම් ඇත්තටම අපි කරපු සෙෂන්ස් රෙකෝඩින් එකක් මේ වෙලාවේ බලා ගන්න එක හරි වටිනවා කෙනෙකුට. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ ලයිව් සෙෂන් එකකට එද්දී පොඩ්ඩක් ඩිවයිසස් දෙකක් විතර ඕන වෙයි. ඒ කියන්නේ එක ඩිවයිස් එකකින් Zoom එක on එකේ තියා ගන්නවා ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකකින් ඔයාගේ ඊට පස්සේ ඕන් මාකප්ස් ටික දානවා. මාකප්ස් ටික දාද්දි Zoom එකේ දෙන ඉන්සයිට්ස් උත් එක්කලා ඔයාට පුළුවන් මේ මාකප්ස් චේන්ජ් කරගන්න. රයිට් මෙහෙම දෙයක් මම දැක්කේ නෑනේ. මෙහෙම දෙයක් වෙලා නෑනේ. කියලා කරගන්න පුළුවන්. මම කියන්නේ ඔයාලට ඔයාලත් ලයිව්ම මේ කාර්යයට සහභාගී වෙන්න. එහෙම නැත්නම් තවත් ලෙක්චර් එකක් විතරක් වෙනවා. ඊට පස්සේ ආයෙ ඔයාට ඔලුවට එනවා දෙයියනේ ලයිව් කරලත් මට මේක අල්ලගන්න බැරි වුණානේ. ඊට පස්සේ ඔයාට හිතනවා මම කොහොමද මේ මාර්ගය තව හොයාගන්නේ? මේ මාර්ගෙ මම යන්නේ කොහොමද කියලා. දැන් මෙතනදී ඔයාට වැදගත් වෙන්නේ කන්ටෙන්ට්ස් ටික හොඳටම ඒ කියන්නේ කටපාඩම් කියලා කියන්නේ අර කන්ටෙන්ට් එක හොඳටම ඔලුවට ගියාට පස්සේ ඒ කියන්නේ අපි බයස් එකක් බලන කන්ටෙන්ට් එක හරියටම ඔලුවට ගියාට පස්සේ ඒ කියන්නේ අර මම කියලා දෙන from where to where කියත කතන්දරේ ඊට පස්සේ IRL ERL එතකොට IRL ERL යන අතරතුර මොකක් හරි අතර මැදක නම් ඉන්නේ අපිට බයස් එක හොයාගන්න බැරි නම් ඒ අතරමැද ඉන්න තැනින් අපි ඊට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට ඇවිල්ලා බලනවා මොන මොන FPGs වලටද රෙස්පෙක්ට් කරලා තියෙන්නේ මොන මොන වලටද ඩිස්රෙස්පෙක්ට් කරලා තියෙන්නේ. ඒතර ආය CRT මොන පැත්තටද? මොකද higher time frame buy පෙන්නලා lower time frame sell වෙන්න පුළුවන්. එතකොට ආය lower time frame ඇවිල්ලා බලනවා CRTs FPGs මොන පැත්තටද රෙස්පෙක්ට් කරලා තියෙන්නේ. පැහැදිලිද? ඔන්න ඔය කරුණු කාරණා 3-4න්ම අපි බයස් එක අල්ලගන්න උත්සාහ කරනවා කියලා කියන එක තමන්ගේ ඔළුවේ තමන්ට කටපාඩමින් අර මේ කියන්නේ හරි සිස්ටම් වෙලා තියෙන්න ඕනේ පළවෙනි රාජකාරිය. සංක දෙක තමයි බයස් එක අල්ලගත්තට පස්සේ එදා දවසේ ලික්විඩිටි හැදිලා තියෙන විදිහත් එක්ක එදා දවසේ මාකට් එක කොහෙට රන් වෙයිද කියලා තියෙන කාරණාවත් එක්ක හරිද මොන ලික්විඩිටි එකකටද අපිට ඩ්‍රෝන් ලික්විඩිටි තියාගන්න පුළුවන් සෙටප් කරගන්න පුළුවන් කියන එක නෙක්ස්ට් ස්ටෙප් එක විදිහට ඔයගොල්ලෝ ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ තමයි අපි ලික්විඩිටි මාක් කරගත්තට පස්සේ ඩේ ඕපන් එක මාක් කරගෙන ඩේ කැන්ඩල් එක කොහොම වෙයිද කියලා පොඩි ප්‍රෙඩික්ෂන් එකකට ඇවිල්ලා හරිද? ප්‍රෙඩික්ෂන් එකක් කියනකොට ඇනලයිස් එකක් කියලා කිව්වොත් හොඳයි. මොකද අපි බලනවා ඩේ කැන්ඩල් එක කොහෙටද ටැප් කරලා තියෙන්නේ. මොන ලික්විඩිටිද අරගෙන හැදිලා තියෙන්නේ. එතකොට කොයි පැත්තටද යන්න පුළුවන් කියලා කියන එක අපි ටිකක් ආයෙ නැවත බලලා ඊට පස්සේ තමයි අපි ලෝවර් ටයිම් ෆ්‍රේම්ස් වලට එන්න ඕනේ. ලෝවර් ටයිම් ෆ්‍රේම් වලට එද්දී ආයෙ නැවත මතක තියෙන්න ඕනේ එන්ට්‍රි ක්‍රයිටීරියාස් ටික. එන්ට්‍රි ක්‍රයිටීරියාස් ටික මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ මාකට් එක හැදෙන විදිහත් එක්ක. දැන් ඔන්න ඔතන තමයි ඔයා මම අපි හැමෝම ට්‍රැප් වෙන්න පුළුවන් තැන. මොකද බයස් එක දැන් අඳුනගෙන යම් මට්ටමකට බයස් එක අපි අඳුනගත්තා. නමුත් හොඳට මතක තියාගන්න බයස් එක අඳුනගත්තා කියලා කියන්නේ අපි අඳුනගත්ත සැනින් මාකට් එක ඒකට රියැක්ට් කරන්න ඕනි කියලා කතන්දරයක් නැහැ. දැන් එහෙමත් පොඩි වරදවා වටහා ගැනීමක් කට්ටියගේ තියෙනවා. අපි මොකක් හරි විදිහකට බයස් එක අඳුනගත්තාට පස්සේ මාකට් එක ඒ විදිහටම රියැක්ට් කරන්න ඕනේ.
එහෙම නැති වුණොත් හරි ගැටලුවක්. එහෙම නැති වුණොත් හරි ප්‍රශ්නයක්. එතකොට බොරුවක් කරන්න ඔන්න ඔය වගේ කේස් එකක් යනවා. මාකට් එක කියලා කියන්නේ නේද? අපේ පැත්තෙන් ගත්තොත් මාකට් එක කියන්නේ තර්ඩ් පාර්ටි දෙයක්. ඒතර එයාට ඕන විදිහට හැසිරෙන්නේ. ඒතර අපි ළඟ තියෙන දැනුම හැම වෙලාවෙම අපි පාවිච්චි කරලා තියාගන්නවා මොකක් කරන්නද? බයස් එක අඳුනගන්න. හරිද? එතකොට අපිට තියෙන්න ඕනේ දැන් කලින් මෙන්ටර්ෂිප්ස් වල වෙන්න පුළුවන්. කලින් ඉගෙනගත්ත විදි ආකාරවලදී වෙන්න පුළුවන්. ඒතකොට අපි ඉගෙනගත්තු ආකාරයක් තියෙනවා මේ පොතේ හැටියට ට්‍රේඩ් කරන්න. එහෙනම් මේක මෙහෙම විය යුතුයි. හැබැයි අපි ඉන්වෙන්ට් කරා දෙයක් එහෙම නැත්නම් අපිම ඉන්වෙන්ට් කරා කියලා කියන්න බෑ. නමුත් අර මම පර්සනලි මාකට් එකත් එක්ක ඉඳලා හරි මෙහෙමත් වෙන්න පුළුවන් නේ කියලා අයිඩියා කරගත්තු නිසා තමයි ඒ වචනේ පාවිච්චි කරේ. එතකොට අපි මේ වෙලාවේ යම්කිසි පොඩි සොයා ගැනීමක් කරගත්තා සහ පොඩ්ඩක් ඇඩප්ට් වුණා හිතෙන්න කොහොමද මාකට් එකේ බිහේවියර් චේන්ජ් එකත් එක්කත් අපි ඇඩප්ට් වෙන්න ඕනේ. මේක ටිකක් ලොකු කියවීමක්. හරිද? මාකට් එකේ චේන්ජ් එක කියන්නේ මාකට් එකේ බිහේවියර් චේන්ජ් වෙන කාරණාවටත් අපි පොඩ්ඩක් ඇඩප්ට් වෙන්න ඕනේ කියන එක ඉගෙන ගත්තා. මම ඒකට අද ඔයාලට හොඳ එක්සැම්පල් එකකුත් දෙන්නම්. ගිය සතියේ අපි කරපු බයස් වීඩියෝ එක අපි Q&A එක අවසානයේ කරපු බයස් වීඩියෝ එකත් එක්ක ඒක මම කොච්චර සාර්ථකයිද කියලා කියන එක අදහසක් දෙන්නම්. ඉතින් ඒ නිසා ඔන්න ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන තමයි ගමන යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ ටික ඔයාට ඔළුවේ නැත්තම් ලයිව් සෙෂන් එකකට ඒ කියන්නේ ලයිව් සෙෂන් එක ඔයාලට ඩිස්ට්‍රැක්ටිව් වෙනවා එතකොට. හරිද? ඒ නිසා ඔයා ෆුල් එෆර්ට් එක දෙන්න ඕනේ. ඉස්සල්ලාම වීඩියෝස් ටික බලලා අඩුම S2 වහගෙන අර ටික කටපාඩමින් නිකන් කියන්න හරි පුළුවන් වෙන්න ඕන. අර 2022 මොඩල් එක කියලා කියන්නේ මෙන්න මේකයි කියලා S2 වහගත්තට පස්සේ චිත්‍රණයක් වෙන්න ඕනේ. ඔයාට කටපාඩමින් හරි සරල වචන කිහිපයකින් ඕක කියලා ඉවර කරන්න පුළුවන් වෙනවා. එතකොට තමයි ඔයාට ඕක මාකට් එකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. 2022 කියලා කියන අන්න අරකයි මේකයි කියලා රටේ නැතිව හිත හිටියොත් ඔයා ෆේල්. ඒ නිසා ඔයාව සෙල්ෆ් මේ ඇසස්මන්ට් එකක් කරලා බලන්න මම කියන කාරණාත් එක්ක ඔයා එතෙන්ට රෙඩිද කියලා. හරිද? එහෙම නැත්නම් ලයිව් සෙෂන් එක වලට ඩිස්ට්‍රැක්ටිව් එකක් යනවා. ලයිව් සෙෂන් එකෙන් වට වැඩක් ගන්න හම්බෙන්නේ නැහැ. ඒක ආය මත ભેදාත්මක කතන්දර එළියට එනවා. මෙන්න මෙහෙමනේ උනේ මෙහෙමනේ අරමයි කියලා දන්නේ නැති නිකන් ඔක නිකන් රටේ නැති කතන්දර. ඒ නිසා මම කියන දේ කරුණාකරලා කරන්න මේ මාව කියන්නේ මාව මෙතනදී මෙන්ට කෙනෙක් විදිහට සලකවුවොත් ඔයාට පුළුවන් ඉස්සරහට යන්න නැත්තම් නිකන් ඔයා තවත් ඔයාගේ මෙන්ට වෙලා මගෙන් නිකන් වෙන මොකද්ද බලාපොරොත්තු වෙන්න આવොත් I am so sorry තවත් anonymous post වැටෙන්න ඒක හේතුවක් වෙනවා. මට ප්‍රශ්නයක් නැහැ ඉතින්. මට කිසිදු අදාළත්වයක් නැහැ ඒක. නමුත් ඉතින් අර ඔයාලා පව් නිසා මම මේක කියන්නේ. ඒ නිසා මම කියන process එක තුල ගිහිල්ලා බලන්න ඉස්සෙල්ලා මේක සාර්ථකද නැද්ද කියලා. ඊට පස්සේ අපි චේන්ජ් එකක් අපිට ඩිස්කස් කරන්න පුළුවන්. මෙහෙමයි අයියා හරි මල්ලි හරි නම කියලා හරි වටේව මොකක් විදිහට කතා කරලා මෙන්න මේකේ මෙහෙම දේවල් ටික අපිට ඩිස්කස් කරන්න පුළුවන්. ඊළඟ ඩිස්කෂන් sannivedanaye කියලා එකක් තියෙනවනේ ලෝකේ දැනටත් ඇවිල්ලා. sannivedanaye තමයි පළවෙනි දේ. ප්‍රොපර් කමියුනිකේෂන් එක. නිසි sannivedanaya තුලින් ප්‍රශ්න ගැටලු ගොඩාක් නේද අවබෝධාත්මකව අත්හරින්න පුළුවන්. නැත්තම් අනවබෝධයෙන් බොරුවට ඔළුව වල දාගෙන දැන් බලන්නකෝ දැන් අද කීයෙන් කී දෙනාද ඇවිල්ලා තියෙන්නේ. අද සමහරක් කට එන්න පුළුවන් කට්ටියත් ඇවිල්ලා නැහැ. ඩවුට්ස් හිතට ඩවුට්ස් සමහරක් කට්ටිය. හිතට ඩවුට්ස්. ඇයි? කොහොමද මම කටක් කරලා කියපු දේත් එක දැන් මම මේකට යන්නේ. අද ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැති. පව්. බලන්න කරගන්න තියෙන විනාශයන් ඉතින් මට ඉතින් කරන්න දෙයක් නැහැ ඒකට. මම මගේ බෙස්ට් එක. හරි. එතකොට ඉතින් ඔන්න අහපුරා කියලා දෙවෙනි කියලා අපි වැඩේ පටන් ගමු වෙනවා. නිව් ඉනිෂියේටිව් එකක් මේක මාකට් එකට මම හිතන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙන්ට කෙනෙක් එහෙම තමන්ගේ ස්ටුඩන්ට් බේස් එකටම ඉන්වයිට් කරලා ඉවරලා ලයිව් සෙෂන් එකකට ආරාධනා කරලා ඇති කියලා. ඉතින් මේක හරි මගේ පැත්තෙන් ගත්තොත් හරි චැලෙන්ජින් ඩිසිෂන් එකක්. මොකද ෆුල් ප්‍රයිවසි එකක් එක්ක යන වැඩක් මේ ලයිව් ට්‍රේඩින් එකක් කියලා කියන්නේ. හරිද? පැහැදිලිද? එතකොට මම මේක කෙලින්ම ඇපේට තියලා තමයි ඔයාලගේ සාර්ථකත්වය වෙනුවෙන් මේකට බහැලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක හරි සාමූහික කතන්දරයක් මේක ඇතුලේ තියෙනවා. අපි වින් වින් සිටුේෂන් එකකට යන්න ඕන. ඔයත් දිනන්න ඕනේ මමත් දිනන්න ඕනේ. ඉතින් ඒ නිසා මේක සාමූහිකව කරන ප්‍රයත්නයක් විදිහට හිතලා වැඩේ කරන්න. ඉතින් ඒ නිසා අද පටන් ගන්න ගමන යහපත් අරමුණු බලාපොරොත්තු ඔයාලගේ ඉෂ්ට සිද්ධ වෙන වාසනාවන්ත ගමනකට ශක්තියක් ධෛර්යයක් ලැබෙන්න කියලා ඉතින් අපි මම බෞද්ධ ඔයාලත් මම හිතන්නේ බෞද්ධරේ බෞද්ධ වෙන්න ඇති බෞද්ධයෙක් විදිහට වෙසක් දිනේදී හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා. හරි. එතකොට අපේ ට්‍රේඩින් ජර්නි එක පටන් ගන්න ඕනේ මෙන්න මෙහෙම. පළවෙනිම දේ. හරිද? චෙක් ලිස්ට් එක මම ඔයාලට දීලා තියෙනවා. මම විශ්වාස කරනවා ඔයාලා චෙක් ලිස්ට් හදාගෙන ඇති කියලා ඉවරලා මම බලන්න කැමති මේ චෙක් ලිස්ට් ඔයාලා රෙඩි වෙලාද තියෙන්නේ කියලා ඉවරලා. ඒ නිසා එහෙම නැත්තම් මේ ඒක හරි අපරාධයක්. මේක නැවත මේ process එකෙන් පිට ඔයා පැන්නොත්
ඔයාට මාර අපරාධයක් වෙන්නේ ඒ නිසා process එක තුලම යන්න උත්සාහ කරන්න. මේ process එක හදලා තියෙන්නේ තමන්ගේ මනස බීට් කරන්න පුළුවන් වෙන්න. ඔය සයිකොලොජි ප්‍රශ්න මට සයිකොලොජි අවුල් අනම් මනම් කියලා කියන කට්ටියට තියෙන හොඳම පිළිතුරක් තමයි මේ මෙන්න මේ චෙක් ලිස්ට් එක. මොකද මාකට් එකට ගියාට පස්සේ අපිට පිළිවෙලක් නැහැ අපේ මනසේ. ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා මේ චෙක් ලිස්ට් එක පොඩ්ඩක් හදලා කරලා මේවත් එක්ක යන්න. මේවත් එක්ක නොගියාම තමයි එක එක මතභේදාත්මක පරස්පර දේවල් ඔලුවට එන්නේ. ඒව කරාට පස්සේ ෆේල් වුණාට පස්සේ කවුරුත් කැමති නැහැ තමන්ගේ බ්ලේම් එක තමන්ට දාගන්න. පිට පැත්තට දාලා ඉතින් නිකන් ඉන්නවා පාඩි. ඉතින් තමන් ෆේල්. පිටට දැම්ම කියලා තමන් පාස් වෙන්නේ නැහැ තමන් ෆේල්. ඒ නිසා යන්න මේ චෙක් ලිස්ට් එකත් එක්ක. මම අද ඩේට් එක දාගත්ත 2025 5:12 කියලා ඉවරලා සීට් බිෆෝර් 1 hour. ඔව්. දැන් අපි 11:30ට කිල් සෝන් එක පටන් ගන්න. මම කොහොමද 10:30 වෙද්දි Zoom එක ඕපන් කරා. දැන් මට මගේ පැය භාගය ඇතුලේ මගේ වැඩ ටික කරගන්න බැරි වුණේ. ඔයාලත් එක්ක මෙන්ට් කරන නිසා මට ඔයාලට බණ කියන්න සිද්ධ වුණානේ. ඒ නිසා දැන් 10:49යි විනාඩි 20ක් ඇතුලේ දැන් මට අවශ්‍ය රාජකාරී ටික දැන් මේකේ කරගන්න බැරි වෙලා තියෙනවා. තවත් ඉතින් ඒක බාධාවක් වෙන්නේ නැහැ අපිට. අපි ඉස්සරහට යමු. මම මෙතන ටික් එකක් දාගත්තා. ඊට පස්සේ මට ඊළඟ ඔප්ෂන් එක තියෙන්නේ mark the day open. හරිද? mark the day open එක ෆස්ලි කරත් එකයි කොහොම කරත් එකයි. නමුත් කරන්න ඕනේ මේක පිළිවෙලට නම් මේක පිළිවෙලට ගියත් කමක් නැහැ ඔයා. ඒතර මම ඊට කලින් පොඩ්ඩක් නිවුස් චෙක් කරනවා. රීසන් එකයි අපි ට්‍රේඩින් කරන්න සුදුසු දවසක්ද අද ට්‍රේඩින් නොකරන්න සුදුසු දවසක්ද අද කියලා අපි බලාගන්න චෙක් නිවුස් කරනවා. ඒ කියන්නේ නිවුස් ටික චෙක් කරනවා. ඕනනම් අපිට මේ ට්‍රේඩින් ලිස්ට් එකේ මෙයාව මෙතෙන්ට දාගන්න පුළුවන්. no issue. මෙතෙන්ට මෙයාව කොහොමද? මේද නෑනේ. මෙන්න මෙයාව the house problem sorry it's not possible to move column. right අපි ඒ කොලම් එක මාරු කරමු. මෙතෙන්ට චෙක් නිවුසස් දාගමු. මොකද ඇත්තටම වැඩක් නෑ. මේ ඇත්තටම වැඩක් නෑ. අපි ට්‍රේඩ් නොකරපු දවසක් නම් අපි මේ ටික ඔක්කොම go through කරගෙන ගිහිල්ලා වැඩක් නෑ. අපි ඊට පස්සේ අපි කරන්න ඕනේ නිවුසස් ටික චෙක් කරන එක. එතකොට මම ගොඩක් දුරට මම 5%ers කියලා කියන ප්‍රොප් ෆෝම් එකත් එක්ක පොඩ්ඩක් අලයින් වෙලා යනවා. ඒකත් එක්කම E8 එක කියන ප්‍රොප් ෆෝම් එක මම යූස් කරලා තියෙනවා. එතකොට මේ දෙකේම Forex Factory කියලා කියන නිවුස් සයිට් එක තමයි නිවුසස් වලට පාවිච්චි කරන්නේ. එයාලගේ කන්ඩිෂන්ස් ඇතුළත් ඒක තියෙනවා. ඒතකොට මම Forex Factory කියලා කියන නිවුස් සයිට් එකට යනවා. ගිහිල්ලා අද බලනවා මොකද්ද කතන්දරය අපිට වෙන්න පුළුවන් කියලා. එතකොට මම ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. ෆන්ඩමෙන්ටල් ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. ඒ නිසා නමුත් අර හයි ඉම්පැක්ට් නිවුස් ටයිම් මිස් කරගන්න ඕන නිසා මම මේ නිවුස් ටයිම් එක ටිකක් බලනවා. ඒතර අද ඇවිල්ලා මන්ඩේ 12. අද නෝ නිවුස් ඩේ එකක්. අද නෝ නිවුස් ඩේ එකක්. ඊට පස්සේ 13 හෙට එන්න තියෙනවා CPI. ඒතර හෙට දවස ගැන පොඩි අපිට විමර්ශනාත්මකව බලන්න වෙනවා. හෙට දවස් අපි ට්‍රේඩ් කරනවද නොකරනවද කියලා. මොකද මේ වගේ හයි ඉම්පැක්ට් ඩේට්ස් වලට මාකට් එක බොහෝ වෙලාවට චොපි වෙන්නේ. ඒතර අපි බලනවා එදා කියන්නේ අපි දවස් අතහරින්නේ නැහැ. අපි එදාට ඇවිල්ලා බලනවා ට්‍රේඩ් සෙටප් එකක් තියෙයිද කියලා. ඒතර මේ වගේ හයි ඉම්පැක්ට් ඩේස් වලදී මම මේවා නැවත නැවත ඔයාලට කියන්නේ නැතිව ඒකයි මම මේ එකපාරම ওই ටික දඩබඩ කරලා කියලා ඉවර කරන්නේ. හයි ඉම්පැක්ට් ඩේස් වලදී හයි ඉම්පැක්ට් නිවුසස් තියෙන ඩේට්ස් වල කියන්නේ CPI, non farm payroll සමහරක් දවස් වලට චොපි වෙන්න පුළුවන්. සමහරක් දවස්වල අපි නොහිතන විදිහට යනවා. ඒ නිසා අර විදිහට ස්ටික් වෙන්න මේක නිසා දවස් අතාරනවා කියලා තැනකට එන්නත් එපා. අද නෝ නිවුස් ඩේ එකක්. නෝ නිවුස් ඩේ එකක්. අද දවස මන්ඩේ. මොකද වීක්ලි කැන්ඩල් එක ඕපන් කරන දවස අද. ඊට පස්සේ නෝ නිවුස් ඩේ එකක් තියෙනවද? නිවුසස් නැති දවසක් තියෙනවා. ඒ වගේ දවස් වලටත් පොඩ්ඩක් මාකට් එකේ නිකන් එච්චර ලොකු මූව්මන්ට් එකක් අපිට බලා ගන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම අද 5:12 කියලා කියන්නේ මේ මාසේ දැන් දවස් 10ක්. ඒ කියන්නේ මාසෙන් 3න් එකක් විතර ගත වෙලා ඉවරයි. එතකොට කැන්ඩල් එකක් මන්ත්ලි කැන්ඩල් එක හැදෙනවා නම් සාමාන්‍යයෙන් දැන් ඉතින් normally නේද ඩිස්ට්‍රිබියුෂන් එක වගේ පටන් ගන්න අවකාශයක් තියෙන බා. ඒතර ඔය දවස් 3 ඒ කියන්නේ ඔය ඉන්සිඩන්ට් තුනම අද වීක්ලි ඕපන් එක හරිද මන්ත්ලි අපි ඉන්න තැන නෝ නිවුස් ඩේ එක ඔන්න ඔය කාරණා තුනම අපි ටිකක් ඔළුවේ තියාගෙන ගිහිල්ලා මාකට් එකත් එක්ක ඉමු. right. පස්සේ අපි මේකට දාගන්නවා
නිව්සුස් චෙක් කරා කියලා. ඊට පස්සේ මේ මාක් ද ඩේ ඕපන් කියලා කියන කාරණාවත් එක්ක අපි එන්නේ ඩේ ඕපන් එක මාක් කරන්න එන්නේ කොහොමද? ටොප් ඩවුන් ඇනාලිසිස් එකකුත් එක්කලා. ඒකට දැන් එහෙනම් අපි ඊළඟ ස්ටෙප් එක විදිහට ඒක කරමු. ටොප් ඩවුන් ඇනාලිසිස් එක කරමු. මේ මගේ ඩේ එක යන විදිය. මේ මගේ ඩේ එක යන විදිය. රයිට්. එතකොට මගේ normally top down analysis එක කරන්නේ monthly ඉඳලා මේ ගිය සිකුරාදා QN එකේදී ඇඳගත්තු markups ටික තාම එහිමම තියෙනවා. ඉතින් ඒ නිසා මම චුට්ටක් මේ markups එක්කම යන්න. මොකද මට වාට චූටි දෙයක් පෙන්වන්න තියෙනවා. ඒ නිසා මම මේ markup එක්කම යන්න. right එතකොට ම්ම් අපි කලින් කතා කරා වගේම මෙන්න මේ monthly දැන් මෙයා මෙහෙම තමයි යාවේ market එකේ. හරිද? හැම වෙලාවෙම broad view එකකින් බලන්න පුරුදු වෙන්න. හයි එකක් හැදුවා ලෝ එකක් හැදුවා හයි එකක් හැදුවා ලෝ එකක් හදලා මේ ලෝ එක ප්‍රොටෙක්ට් කරා ඊට පස්සේ again හයි එකක් හැදුවා මේ ලෝ එක ප්‍රොටෙක්ට් කරා OB එකට රියැක්ට් කරා ඊට පස්සේ දැන් මෙයා මෙතන ඉන්නේ මෙතන external range liquidity area එක වෙන්නේ මෙන්න මේක structures ගත්තම. ඒතර මෙයා මෙන්න මේක හරි පොඩි pipettes ගානකින් තමයි කඩලා තියෙන්නේ. ලොකු බොඩි ක්ලෝස් එකක් දීලා නැහැ සමහරක් විට මේ කැන්ඩල් එක මෙහෙම හැදිලා ඊළඟට ලොකු මූවමන්ට් එකකට ලැහැත් වෙනවා වෙන්න පුළුවන් අර මන්ත්ලි අපි දැක්කා උඩ ඉක්වල් හයිස් වගේක් තියෙනවා එන්නේ ඒ ලික්විඩිටි වලට යනකම් මූවමන්ට් එකක් මෙයාගේ දෙන්න පුළුවන් ඒ නිසා මේ හදන මන්ත්ලි කැන්ඩල් එකේ ලෝ එක හැදෙන ගමන් වෙන්න ඇති ඉන්නේ අපි නිකන් සරලම එහෙම ප්‍රෙඩික්ෂන්ස් එකට අනුමානයකට එමු හරිද ඊට පස්සේ මෙතන තියෙනවා වීක්ලි FPG එකක් මන්ත්ලි දැන් ඔය කතන්දරය කරලා තියෙන්නේ වීක්ලි FPG එකක් තියෙනවා. එතකොට ආය again අපි කලින් දවසේම කතා කරා වගේම මෙතන වීක්ලි කැන්ඩල් එකක් හැදෙනවා. ඊට පස්සේ මේ වීක්ලි කැන්ඩල් එකෙන් කලින් වීක්ලි කැන්ඩල් එකේ හයි එක ස්වීප් කරලා ඒකත් එක්කම වීක්ලි FPG එකේ ටැප් වෙනවා. එතකොට ඒකත් එක්ක තමයි පොඩි ස්වීප් එකක් දෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් කැන්ඩල් එකක් බොඩි ක්ලෝස් කරාට පස්සේ අපිට කන්ටිනියුේෂන් එකක් කියලා අදහසකට එන්න පුළුවන්. වික් එකකින් නම් ලික්විඩිටි ගන්නෙ ඒක ලික්විඩිටි ස්වීප් එකක් වෙනවා. ඒතර ලික්විඩිටි ස්වීප් එකක් වෙන්නේ හැම වෙලාවෙකටම රිවර්සල් එකක් දෙන්න බොඩි ක්ලෝස් එකක් දෙන්නේ හැම වෙලාවෙම කන්ටිනියුේෂන් එකට යන්න. ඔය සෙන්ස් එකක් චුට්ටක් ඔළුවේ තියාගන්න. හරි. ඊට පස්සේ කමන්නේ මම මේක දැන් ටිකකට මකන්නම්කෝ. ඊට පස්සේ දැන් ඔන්න වීක්ලි කැන්ඩල්ස් 1යි 2යි 3යි 4යි ටිකක් රේන්ජින් කේස් එකක තමයි එන්නේ. ඔය ටිකක් මකන්නම්කෝ මම. ඒක රේන්ජින් කේස් එකක් එන්නේ. උඩටත් CRT කරලා තියෙනවා. මේකෙන් යටටත් CRT කරලා තියෙනවා. හරිද? උඩ CRT එක වැඩ කරා සෙල් මූවමන්ට් එකකට සාමාන්‍යයෙන් ගත්තොත් පිප්ස් 182ක් විතර සෙල් වෙලා තියෙනවා මේ වීක් එකේ. මේ CRT එක වැඩ කරා බයි මූවමන්ට් එකට. හැදින්න. ඒතර මේ CRT එකත් වැලිඩ්. ඇයි රීසන් එක අපි ඉන්නේ වීක්ලි මෙතන CRT කරලා මෙන්න මේ PG එකට ටැප් වෙලා තියෙනවා. weekly PG weekly හරිනේ මම කේස් එකක් තියෙන්නේ එතනින් එහාට දැන් අපි ඊළඟට අනුමාන කරගන්න ඕනේ මාකට් එක කුමක් වේවිද කියලා ඊට පස්සේ දැන් වීක්ලි මේ කැන්ඩල් එක දැන් ඔන්න දැන් මේ සතියේ කැන්ඩල් එක ඔන්න දැන් හැදෙන්න පටන් අරගෙන තියෙන්නේ ඒතර කැන්ඩල් එකක් අපි දන්නවා ඩිස්ට්‍රිබියුෂන් එකකට යන්න කලින් accumulation එකක් වෙලා manipulation එක ටැප් කරලා තිබුණොත් හොඳ PD array එකකට ඒ කියන්නේ accumulation එක වෙලා manipulation එක sell පැත්තට දීලා තිබුණොත් අපිට පුළුවන් candle එක buy පැත්තට යයි කියලා prediction එකකට එන්න. ඒතර දැන් මේක අපි බලමු accumulation එක හැදිලා manipulation එක දෙනවද කියලා. දැන් හේතුව දැන් අද කොහොමද අද සඳුදා අද මාකට් එකේ accumulation එක හැදෙන දවස අර විදිහට ගත්තොත් අර විදිහට ගත්තොත් අපි බලමු වීක්ලි තාම අපිට සජෙෂන් එකකින් අදහසකට එන්න බෑ. මෙයා මොකද්ද කරන්න කියලා අපි ඩේලි එමු. ඕකේ. ඩේලි ගත්තට පස්සේ දැන් මෙන්න මේ ඉන්න තැනත් එක්ක අනුමාන කරන්නවත් ඇනලයිස් කරන්නවත් උත්සාහ කරන්න එපා මේ ඉන්න තැනත් එක්ක. බෑනේ අපිට ඒ දේ කරන්න. මේ ඉන්න තැනත් එක්ක අනුමාන කරන්න ගියාට පස්සේ අපි ලොසස් කන්නේ. ඒ නිසා අපි ටිකක් බ්‍රෝඩ් view එකකින් නැවත බලනවා. මෙයා මොකද්ද මාකට් එක කරලා තියෙන්නේ. මම මේක කලින් ගිය සතියේත් කතා කරා. සෙල් එකක් හැදුවා. ආය හයි ඒ කියන්නේ ලෝ එකක් හැදුවා. හයි එකක් හැදුවා. ඊට පස්සේ ආයේ ලෝ එකක් හැදුවා.
මෙතන FPGA එක රෙස්පෙක්ට් කරා බට් මේක අපිට හොඳ රීසනබල් ලෝ එකක් විදිහට ස්ට්‍රක්චර් ලෝ එකක් විදිහට ගන්න බෑ. ඇයි හේතුව මේ ස්ට්‍රක්චර් ලෝ එකක් නම් මෙයා සම්පූර්ණ මෙතන පල්ලෙහාට ඇවිල්ලා හොඳ බොඩි බ්‍රේක් එකක් දීලා තියෙන්න ඕනේ. ඒ නිසා මේක ලෝ එකක් විදිහට ගන්න බෑ. හරිද? ඒ නිසා මම නිකන් මෙතන සලකවුවේ එකම දේ මෙයා මෙතෙන්ට මේ FPGA එකට IFPGA එකට රෙස්පෙක්ට් කරලා තියෙන නිසා මේ සෙල් මූව්මන්ට් එක අපි සලකනවා. yes ඒ වගේම සෙල් වෙලා තිබ්බා. ඒකත් එක්ක මෙතන මොකක් හරි තියෙන කතන්දරෙත් එක්ක අර FPG VP එකට ටැප් වෙලා ඔන්න දැන් Y එකකුත් දීලා තිබුණා. හරිද? අපිට තාම කන්ෆියුස්. දැන් මොකද්ද වෙන්න යන්නේ කියන එක අපිට තාම කන්ෆියුස්. අපි එනවා හුවාව පැත්තට ඇවිල්ලා බලනවා. හුවාව මොකද වෙලා තියෙන්නේ? හුවාව අර සෙනාරියෝ එකම තමයි. මෙතන ස්ට්‍රක්චර්ස් වගේ දෙන්නාවට මෙන්න මේ ලික්විඩිටි ස්වීප් එක වෙලා උඩට ගිහිල්ලා තියෙනවා. ලික්විඩිටි ස්වීප් එක වෙලා උඩට ගිහිල්ලා තියෙනවා. ඒකත් එක්කම අපිට බලන්න පුළුවන් දැන් මෙයා මොන FPGs වලටද රෙස්පෙක්ට් කරලා තියෙන්නේ. මෙහෙම එද්දි මෙතන තියෙන FPG එකට රෙස්පෙක්ට් කරලා තමයි සෙල් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතෙන්ද ඇවිල්ලා එතකොට මේක තම මේ FPG එක ස්ටිල් වැලිඩ්. තාම වැලිඩ් මොකද ඩිස්රෙස්පෙක්ට් කරලා නැති නිසා. again යා FPG එකට රෙස්පෙක්ට් කරලා තමයි පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වන්නව. දැන් මෙතන එදා ලස්සන කතාවක් වුණා. මම ඇනාලිසිස් එකේදී කිව්වේ මොකද්ද? එහෙමනේ අපි බැලුවේ. මේක ඔමාව මේක මෙතෙන්දම ගන්නවා. එහෙම ගියා, එහෙම ගියා, එහෙම ගියා, එහෙම ගියා, එහෙම ගියා. ඊට පස්සේ මම මෙතනදී ඔයාලට කිව්වා මෙතන තිබ්බා FPG weekly ඊට පස්සේ forward block එකක් තිබ්බා බ්ලා බ්ලා කතන්දර ගොඩක් තිබුණා. ඊට පස්සේ මම මෙතනදී කිව්වා මාකට් එක ස්ට්‍රක්චර් වයිස් ගත්තොත් මාකට් එක සෙල් මොමන්ටම් එකක තියෙන්නේ. මට මෙතනදී ඔයාලට බයි බලන්නයි කියලා නිශ්චිතව කියන්න බෑ. බයි බලන්න කියලා මට නිශ්චිතව ඔයාලට කියන්න බෑ. හරිද? නමුත් මාකට් එක කරන දේත් එක්ක පොඩ්ඩක් නිරන්තරයෙන් රැඳිලා ඉන්න කියන කාරණාව මම ඔයාලට කියලා ඊට පස්සේ මට වෙන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් තමයි මෙහෙම කියලා මෙතන ඩ්‍රෝන් ලික්විඩිටි ඒරියාස් දෙකක් මම මාක් කරලා සෙල් වෙනවා නම් මෙන්න මෙතනින් මාකට් එක සෙල් වෙන්න ඕනේ නැත්නම් එයා උඩට යන්න ඕනේ මොකක් හරි එහෙම අදහසකින් තමයි ගියේ. ඒකත් එක්ක මම මෙතන OT එක ඇඳලා තිබුණා. පිගෝ එක ඇඳලා තිබුණා. දැන් එදා මං හිතන්නේ දිනේෂ් අයියා සෙල් බලාගෙන හිටියේ. ඔයා කිව්වා මට ෆෝවර් FPG එකක් තියෙද්දි මට සෙල් බලන්න කොන්ෆිඩන්ස් එකක් නැහැ. yes could be. හරිද? හැබැයි සෙල් බලන්න කොන්ෆිඩන්ස් එක නැහැ කියන කාරණාවත් එක්කම ඔයා මෙතන ස්ට්‍රක්චර්ස් අයිඩෙන්ටිෆයි කරගත්තා නම් ඔයාට පුළුවන් මෙන්න මෙහෙම අදහසකට එන්න. ඒ තමයි අපි මේ ස්ට්‍රක්චර් එකක් අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපි normally කියනවා 50% වලින් උඩ තියෙන PD arrays වලට මාකට් එක ඇවිල්ලා රියැක්ට් කරන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. මාකට් එක පොතේ හැටියට බලන්න යන්න එපා. මම මේ කියන වචන හරියට තේරුම් ගන්න. මේ රේන්ජ් එකේ 50% වලින් උඩට ඇවිල්ලා තියෙන PY එකට රියැක්ට් කරලා නැවත ස්ට්‍රක්චර් කඩන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. ඒකින් කියන්නේ 100%ක් මෙහෙම වෙයි කියලා. සමහරක් විට මෙන්න මෙතන ටැප් වෙලා අනිත් පැත්තට ගිහලා ලික්විඩ් සීප් කරලා ආයෙකට ඇවිල්ලා ආයෙ පල්ලෙහාට මොකක් කර පිස්සුව නටන්නත් ඉඩ තිබ්බා. හරිද? කෙසේ හෝ අපි යම්කිසි ඩිරෙක්ෂන් එකක් අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපි බලනවා ඒ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙන්න පුළුවන් තැනුත් තියෙන්න පුළුවන්ද කියලා කියන එක අපි ටිකක් බලනවා. පැහැදිලිද? ඔන්න ඔය කාරණාවත් එක්ක මං ඉදිද්දී මං වන්නව බලන් හිටියා. වන්නව බලන් ඉන්න කාරණාවත් එක්කම අපි මෙන්න මෙතනින් විතර අපේ Q&A සෙෂන් එක ඉවර කරා. ඊට පස්සේ මම ඉන්ස්පයර් වුණ එකම තැන ඉන්ස්පයර් නෙමෙයි අත්‍තරම මට ටිකක් කන්ෆර්මේෂන් එක සෙට් වුණා නියමම තැන තමයි මේක. මම දන්නේ කියන්නේ මෙච්චර වාරට කියලා දීලා තියෙද්දිත් ඇයි ඔයාලා ඒක බැලුවේ නැත්තේ කියලා කියන සාධකය මම දන්නේ නැහැ. හරිද? මට මෙතන තියෙනවා හරි නයිස් නේද මේ? හොඳ ලික්විඩිටි ස්වීප් එකක් තියෙනවා. මගේ වචනින් කියනවා රිවර්ස් ගියර් එකක් තියෙනවා. බලන්නකෝ. හරිද? මෙන්න මෙහෙම කැන්ඩල් එකක් හැදිලා තියෙනවා වන්නා. ඇතුලේ තව ඉන්සයිඩ් බාර් එකකුත් හැදිලා තියෙනවා. ඉන්සයිඩ් බාර් එකක් කියලා කියන්නේ කෙලින්ම ඉතින් ඕඩර්ස් තමයිනේ ලික්විඩිටි. හරිද? ඊටසේ මෙන්න මේ කැන්ඩල් එක මෙහෙම ස්වීප් කරලා තියෙන කාරණාවත් එක්ක මම ටක් ගාලා මගේ බයස් එක කන්ෆර්ම් කරගන්නවා. මම කිව්වේ මෙහෙම එක්ස්ටර්නල් ලෙවල් ඉන්ටර්නල් යයි වන්නවනේ. මම මගේ බයස් එක කන්ෆර්ම් කරගන්නවා. ඊට පස්සේ තියෙන තැනකින් තමයි මම මොනවද කරන්නේ? මගේ ඕඩර් එක මම ප්ලේස් කරගන්නේ එදා. හරිද? ඒකත් එක්ක මම හිතන්නේ අදිත දාලා තිබුණා හොඳ මෙන්න මේ වගේ තැනකින් එදා ඒෂියන් එකේ ලික්විඩිටි ස්වීප් කරලා
මෙන්න මේ හරිය වගේනේ. ඔව්. අපි ඉතින් සෙල් නේ එදා බලාගෙන හිටියේ. හරිද? මෙන්න මේකේ ඒෂියන් ලික්විඩිටි තියෙනවා. හරිද? ඒෂියන් ලික්විඩිටි වම හොඳ බොඩි කැන්ඩල් එකකින් ස්වීප් කරලා තියෙනවා. එතකොට ඒක ස්වීප් කරන්න යන්න මුල් වුණ අපිට මේ ඒෂියන් එකත් එක්ක සමහරක් විට වෙන මොන හරි පේජස් තිබ්බද? මෙතන වෙන්න පුළුවන්ද? කොහොමද අපි බලන්නේ? yes එතෙන්ටම ඇවිල්ලා නැහැ. ඊට කලින් තමයි මේ මූවමන්ට් එක දීලා තියෙන්නේ. හරිද? ඇත්තටම මෙතන නයිස් මෙහෙමයි. හොඳ 2022 මොඩල් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා. හරිද? හැබැයි චූට්ටක් බැලුවොත් කවන්නේ. මේ බලන්න එපා කිමුක අපි. accumulation, manipulation, distribution thing. ඔක තමයි ඉතින් හරි මූවමන්ට් එක බලනවා නම් අපි ලන්ඩන් එකට කලින් accumulation එකක් තිබ්බා. මේ manipulation එක තමයි මොකක්ද දන්නවද? අර 1 hour candle එක turtle soup කරලා තිබ්බ scene එක තමයි මේ වෙලාව තියෙන්නේ. හරිද? accumulation එක ගියා manipulation එක දුන්නා. එතකොට මේක තනි ස්ට්‍රක්චර් එකක් විදියට ගත්තොත් මෙතන FPG එක නැත්තම් මෙතන ඕඩර් බ්ලොක් එක වැඩ කරලා ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්තම් ලන්ඩන් එකට කලින් මෙන්න මේ එන්ට්‍රි එකත් මම පොඩ්ඩක් මාක් කරගත්තා. accumulation එකක් වුණා, manipulation එකක් වුණා. manipulation එකට පාවිච්චි කරපු leg එක මෙන්න මේක. ඒතර මේ leg එක මේ FPG එකටත් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙයා ස්ට්‍රක්චර් බ්‍රේක් කරා. MSS එක very clear MSS නෙමෙයි මේක මොකද බොඩි බ්‍රේක් එකක් දීලා නැති නිසා. ඊට පස්සේ මෙන්න මේ 2022 කතන්දරේ එදා වැඩ කරා. ඔන්න FPG ටැප් කරලා ගියා. ඒතර මේ FPG එක ටැප් කරලා යෑමත් එක්ක මට ටිකක් හොඳ ලස්සන දෙයක් වෙනවා. ඒ කියන්නේ දැන් මෙයා වැලීඩ්නේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන මේ සීන් එක ඕඩර් බ්ලොක් එකක් වෙනවා. ඒතර මෙන්න මේක වැඩ කරලා තියෙනවා. මේ සියුම් තැන්ගීම වලට පෙනුනත් දන්නේ නැහැ. මේ ඇකියුමුලේෂන් එකත් එක්ක තමයි මේක හොඳටම පවර්ෆුල් වෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? මෙහෙම ලෝ එකක් හැදෙනවා, මෙහෙම හයි එකක් හැදෙනවා. ඒතර මේක ඇත්තටම මේක ලික්විඩිටි කරන ගමන්ම මෙන්න මේ ඕඩර් බ්ලොක් එකට මෙයා ටැප් කරලා යනවා. අපි මේ ඕඩර් බ්ලොක් එකේ ඕඩර් එක තමයි එදා ගත්තේ. හරිද? ඒකට ප්‍රධාන වුණේ අපි බයස් එකක් අයිඩෙන්ටිෆයි කරගෙන හිටියා වගේම මෙතන දුන්න ඒ සිග්නේචර් එක 1 hour එකේ දුන්න සිග්නේචර් එක තමයි අපිට ගොඩක් ප්‍රධාන වශයෙන් ඕකේ හේතු උනේ. මෙහෙම කරා මෙතනින් ගත්තා ඊට පස්සේ ඕන්නම් මෙතනින් අදිත ඔයා මෙතනින්ද අරන් තිබුණේ අදිත මේකත් පර්ෆෙක්ට් ඈ මං හිතන්නේ එහෙම වෙන්න ඕනේ නේ ඒක තමයි ගත්තේ. ඔයා මම ඒක තමයි මං හිතන්නේ ඒක තව අපේ කීප දෙනෙක් මර නිශාන් හරි අපේ ප්‍රවීන් හරිත් ප්‍රවීන් නෝ මෙතනින් ගත්තේ නේ ඔය අපි ඔතනින් ගත්තා සෙනඟුලේ. මෙතනින් ගත්තා yes මට කිව්වනේ හරි එතකොට මේක ඇවිල්ලා එන සේෆ්ම එන්ට්‍රි එකක් ඈ ආය මොකද ලන්ඩන් එකේ මෙහෙමත් ස්ට්‍රක්චර් එක ගැන හොඳ ලික්විඩිටි ස්වීප් එකකුත් කරලා දැන් අපි කියන්නේ මොකද්ද ඒක කිල් සෝන් එකට ආවට පස්සේ ලික්විඩිටි ස්වීප් එකක් තියෙන්න ඕනේ POI එක ටැප් වෙලා තියෙන්න ඕනේ. එතන තමයි අපේ එන්ට්‍රිය තියෙන්නේ. එතකොට මම කෙලින්ම දඩබඩ ගාලා මේකෙන් ඩිරෙක්ට්ම ගත්තා. ඒ කියන්නේ මට මෙයා ඕඩර් බ්ලොක් එකක් හේතුව මම මාකට් එකේ මෙතන ඉඳලා මෙතනටකම් බලන් හිටපු නිසා. මේ FPG එකට ටැප් කරලා මේ ස්ට්‍රක්චර් බ්‍රේක් එක හොඳ වොලියුම් එකකිමුත් දෙනවා FPG එකක් තියෙන නිසා මට මේක හොඳ ඕඩර් බ්ලොක් එකක් වෙනවා. ඒතර ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ මෙන්න මෙහෙමත් පොඩ්ඩක් රිෆයින් කරගන්න. අපි කියන්නේ මොකද්ද? ලාස්ට් මේ කියන්නේ බුලිෂ් මූවමන්ට් එකට කලින් තියෙන බෙයාරිෂ් කැන්ඩල් එක කියලානේ කියන්නේ. ඒතර normally මෙහෙම කැන්ඩල් මේ රේන්ජ් එකම වෙන්නත් පුළුවන්. දැන් මේක තනි කැන්ඩල් එකක් වෙනවා ටිකක් ලොකු ටයිම් ෆ්‍රේම් එකකට ගියාට පස්සේ. හරිද? මෙන්න මේ කැන්ඩල් රේන්ජ් එකම වෙන්නත් පුළුවන්. නැත්තම් ලික්විඩිටි ස්වීප් කරපු කැන්ඩල් එක වෙන්නත් පුළුවන්. මම ඒ නිසා මෙන්න මේ රේන්ජ් එකම මාක් කරලා තියාගත්ත අවස්ථාවක් එදා වලට තිබුණා. නමුත් මම හිතන්නේ මේකත් වැඩ කරලා තියෙන්න ඕනේ. පොතේ හැරෙන නූලට ටැප් කරලා තියෙන්න ඕනේ. yes මේ කෝපි එක. ඒතර කොයි ආකාරයෙන් ගත්තත් ලොකු ගැටලුවක් නැහැ. හැබැයි අර ඒක පොඩ්ඩක් අත්දැකීමත් එක්ක රිෆයින් කරගන්න මෙතන ලොකු FPG එකකුත් තියෙනවා ලික්විඩ් එකකුත් ස්වීප් කරන්න. එතකොට ආයා මේ තැන් වලට ඇවිල්ලා නටලකට යන්නත් පුළුවන්. නොයා ඉන්නත් පුළුවන්. කෙසේ හෝ ඔයාලා හරි පේෂන්ස්ලි ඉඳලා ලන්ඩන් එකේ මෙන්න මේක මාක් කරගත්තත්
ඒතර මේක හොඳ ලෝ එකක් වෙනවා. මේක හොඳ හයි එකක් වෙනවා. ඒක බ්‍රේක් කරාට පස්සේ මෙන්න මේ මෙතන තියෙන FPG එක මෙතන තියෙන බ්‍රේක් එක නේ මෙතන බ්‍රේක් එකක් තියෙනවා. මොකද්ද බ්‍රේක් එකක් කියලා කියන්නේ? ලික්විඩ් ස්වීප් කරන්න කලින් හදපු බෙයාරිෂ් කැන්ඩල් එක ඒක ඩිස්ප්ලේස් කරලා තියෙනවා. එතකොට ඒක බ්‍රේක් එකක් වෙනවා. ඊට පස්සේ ආයෙකින් ඩිස්ප්ලේස් කරලා ඔහොම ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයාට කැමති PY එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ රේන්ජ් එක විතරක් බලනවා නම් මේ රේන්ජ් එක විතරක් බලනවා නම් ඔන්න ඔයාට OTE දාගන්න පුළුවන්. මේ 0.62 level එකකින් තියාගත්තා නම් entry එක ගියා. මම කොහොම හරි මෙතන මම OTE දැම්මේ ඇත්තටම. මෙන්න මේ OB එකත් මට ක්ලියර් තිබුණ නැහැ වගේ අදහසක් තිබුණේ. මට මතකද මම එදා OTE දැම්ම. OTE වගේ දැම්මේ. නෑ OB එකනේ. මට ඒක මතක නැහැ. මට මතක නැහැ. මොකද මම එදා OTE entry එකකුත් අරන් තිබුණා. මට ඒකට මතක නැහැ කෝකෙන්ද මේකෙන්ද ගත්තේ කියලා කොහොම හරි මම හිතන්නේ මේ ක්ලියර් OB එක හරි මොකක් හරි අතන දෙන FPG හරි මොකක් හරි වටේව ගත්තා. ටිකක් යටින් SL එක තියාගත්තා. නැත්තම් එහෙම ගත්තට පස්සේ මෙන්න මේක හරි ක්ලියර් entry එකක්. මේ රේන්ජ් එක වෙරිෆයි වුණාට පස්සේ ඒ කියන්නේ මේ රේන්ජ් එක වෙරිෆයි වුණා කියලා කියන්නේ ලික්විඩිටි ඒරියා එකට ටැප් කරලා BOS එකක් දෙනවා. BOS එකක් දීලා තියෙන්නේ බොඩි එකකින්. මෙතන තියෙන ඉතින් මේ කතන්දරයක් තියෙනවා කියලා පේනවා. මේ පැත්තට ආවොත් මෙතන බ්‍රේක් එකකුත් පේනවා. මෙතන IFPG එකකුත් පේනවා. ඔයාලට කැමති තැනකින් මේක ගන්න පුළුවන්. නැත්නම් මේ ඔක්කොම ක්ලියර් නැත්නම් ඔයාලට පුළුවන් OT එක ප්ලේස් කරලා ට්‍රේඩ් එක ගන්න. ඉතින් එදා දවසේ දැන් අරගත්තු කට්ටිය ඉන්නවා. ඒකෝර අනිත් අයට ඇයි මේක ගන්න බැරි වුනේ කියලා කියන ප්‍රශ්නේ ඔයාගෙන් ඔයා අහන්න. ඇත්තටම ඊට පස්සේ එදා දවසේ මෙන්න මෙතනක් තියෙනවා. මෙන්න මෙහෙන් ගත්ත කට්ටියත් හිටියා ට්‍රේඩ් එක. එදා දවසේ මහා හොඳට ස්ට්‍රක්චර් හදලා තිබුණේ. හැබැයි සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලින් අපිට බලන්න හිතෙන්නේ හේතුව දැන් කිල් සෝන් එක ක්ලෝස් වෙන්න කාලෙත් හරි. ඊට පස්සේ මෙන්න මේ තැන් වල අපි ට්‍රේඩ්ස් හෝල්ඩ් කරන් ඉඳලා වැඩකුත් නැහැ. බලන්නකො රේන්ජ් ඉන්නේ මාකට් එක. රේන්ජින් වුණාට ලෝස් ටික ප්‍රොටෙක්ට් කරන් ගිහිල්ලා තියෙනවා. කෙසේ හෝ මම කේස් එකක් වෙලා තියෙනවා. ඇත්තටම අපි ස්ට්‍රක්චර්ස් අඳුර ගත්තට එදා 1 hour එකේ සෙල් කියලා සිකුරාදා දවසටම අපිට සෙල් එකක් දීලා නැහැ. ඒ නිසා මාකට් එකේ පැටර්න් චේන්ජ් වෙන එකත් එක්කත් පොඩ්ඩක් අදහසින් ඉන්න. එතකොට තමයි ඔයාලට ට්‍රේඩ්ස් ගන්න පුළුවන් වෙන්නේ. හරිනේ. දැන් ලොසස් ගැන ඕනතරම් කන්සිඩර් කරන්නත් එපා, බය වෙන්නත් එපා. ස්ට්‍රක්චර් එකත් එක්ක සහ ට්‍රේඩින් ප්ලෑන් එකත් එක්ක හොඳට යනවා නම් ඔයා. ඒ කියන්නේ දැන් මගේ ට්‍රේඩින් ප්ලෑන් එකේ මට තියෙන්නේ 2 losses, maximum 2 losses. 1% ඕ ඊට පස්සේ ඊළඟ එක 0.5 හරි නැත්නම් හොඳ A setup එකක් හැදුනොත් මම ඊළඟ එකත් 1% වලින් අල්ලනවා. ඒතර මට දවසක යන්න පුළුවන් maximum loss එක 2%. දවසක යන්න පුළුවන් මගේ maximum profit එක 3%. එන 1 to 3 එකක් අල්ල නිසා මම සාමාන්‍ය එක ට්‍රේඩ් එකක් achieve කරාට පස්සේ මම මාකට් එකකින් එළියට එනවා. සයිකොලොජි ලේසි වෙන්නත් එක්ක නැත්නම් මොකද මම කොහොමද ට්‍රේඩ් එක යනකම් මාකට් එකේ නිරන්තරයෙන් රැඳෙනවා. ඒතර චුට්ටක් මනසට බර වැඩිනේ. ඒ මම පොඩ්ඩක් මාකට් එකේ 1 to 3 එකක් ගත්තට පස්සේ මම ආය බලන්නේවත් නැති තරම්. ඉතින් ඉදා දවස් ඔන්නෝක තමයි වුනේ. ඒ නිසා චුට්ටක් මාකට් එකත් එක්ක ස්ටික් වෙලා ඉන්න. පස්සේ හරියටම මොකද කරේ මෙයා? මේ බලන්න. මෙතනින් පටන් ගත්තට පස්සේ මෙතන මේ රේන්ජ් එකේ OT යන්දර පස්සේ හරියටම දැන් මෙයා පොඩි සෙල් මූව්මන්ට් එකක් දීලා තියෙනවා. හරියටම OTE levels වලින් 1 hour ස්ට්‍රක්චර් එකේ. ඒතර මේ ස්ට්‍රක්චර් එක මෙතනට රියැක්ට් කරපු එකත් එක්ක ස්ට්‍රක්චර් එක මෙතෙන්ට රියැක්ට් කරපු එකත් එක්ක අපිට පොඩි මොකක්ද? පොඩි අපිට බද බයස් එක චුට්ටක් සෙල් පැත්තට ගන්න පුළුවන්. බලමු අද මන්ඩේ දවස වීක්ලි ඕපනින් එක ඇකියුමුලේට් වෙලා මැනිපියුලේෂන් එක කොහෙටද දීත් දන්නේ නැහැ. මැනිපියුලේෂන් එක ගොඩක් දුරට වෙන්න පුළුවන්. අද හෙට කියන දවස් දෙක ඇතුළතදී සමහරක් වෙන අනිද්දා CPI එකෙම හෙටද CPI තිබ්බේ. හෙට CPI එකෙම මැනිපියුලේෂන් එක දෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. ඒ නිසා චුට්ටක් අපි කන්සිඩර් කරලා ඉමු. ඒතකොට මෙන්න මෙතන අපිට දැන් හොඳ ඇකියුමුලේෂන් එකක් පේනවා. ඒෂියන් එකේ අද 1 hour වගේ හොඳ ඇකියුමුලේෂන් එකක් පේනවා. දැන් අපි ඇවිල්ලා බලමු ඕක චුට්ටක් ස්ට්‍රක්චර් අඳුනගත්ත නිසා 30 මිනිත් වගේ දාලා බලමු අපි ඩේලි කැන්ඩල් එකේ ඕපන් එක කොහෙද තියෙන්නේ කියලා. 18 කියලා කියන්නේ මෙන්න මේ කැන්ඩල් එක. ඒතකොට ඩේලි ඕපන් එක අද තියෙන්නේ මෙන්න මෙතන. ඔතන තමයි ඩේලි ඕපන් එක තියෙන්නේ. ඩී ඕපන් එක.
හරිනේ. එතකොට මාකට් එක මොකද කරලා තියෙන්නේ? හරි ලස්සනයි පිළිවෙලයි. කට්ටිය දන්නවද මොකද්ද මේ ગેප් එක කියලා? මේ ગેප් එක මොකක්ද දන්නවද? මොකද්ද දාන පාට? වොලියුම් ගැප් එකක්ද මල්ලි? yes වොලියුම් එකේ ગેප් එකක්. ඒ වොලියුම් ગેප් එක ඇති වෙන්න හේතුව රීසන් එක අයිඩියා එකක් තියෙනවද? වීකෙන්ඩ් එකට පස්සේ ඕපනින් එක yes නිසා yes yes very nice. මේ new week opening gap එක. new week opening gap එක. එතකොට මම ඔයාලට උගන්වන්නක්ද කියලා දුන්නා. වොලියුම් ગેප් එකත් අපේ හොඳ ලික්විඩිටි ඒරියා එකක් විදිහට. වොලියුම් ગેප් එකත් අපේ හොඳ ලික්විඩිටි ඒරියා එකක් විදිහට කියලා දුන්නා. ඒතකොට අද මෙයා මොකද කරලා තියෙන්නේ? ඩේලි ඕපනින් එකෙන් පස්සේ ඇවිල්ලා හරි ලස්සනට new week opening gap එකේ ටැප් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට නිකන් ක්ලියර් ස්ට්‍රක්චර් එකක් හැදෙනකන් අපි ටයිම් ෆ්‍රේම් මාරු කර කර බලාගමු. මොකද ඔයාගේ ඇහැ ක්ලියර් වෙන්න යෝනේ. මම නම් ටයිම් ෆ්‍රේම් මාරු කරන්නේ අන්නේ කේස් එකට. ඇහැ ක්ලියර් වෙන්න. මෙතනින් ඔහොම ආවා. පොඩ්ඩක් පොඩි වඤ්ඤම් කේස් එකක් ගැහුවා. පොඩ්ඩක් රේන්ජින් ෆේස් එකක තියෙන්නේ. මේ රේන්ජින් කතන්දරේ යන අතරතුර මෙන්න මේ ඉන්සයිඩ් බාර් එක ලික්විඩිටි ස්වීප් කරලා තියෙන ඔයාලට පේනවද? හරිද? මෙන්න මෙයාව ලික්විඩිටි ස්වීප් කරලා තිබ්බනම් මාර වටිනවා මට. බට් බලමු. එතන වන්නව දැක්කද? දැන් අපිට දැන් මේන් ස්ට්‍රක්චර් එක චුට්ටක් අඳුරගත්තට පස්සේ ලෝවර් ටයිම් ෆ්‍රේම් එක මොකක්ද කරයි කියලා බලා ගන්න ඕන නම් අපිට හොඳම දේ තමයි මොන මොන FAGs වලටද රියැක්ට් කරලා තියෙන්නේ. කොයි පැත්තටද CRT වැඩ කරලා තියෙන්නේ. 15 මිනිත් වල වගේ මට එහෙම ලොකුවට CRTs කන්ෆර්මේෂන්ස් ගන්න හිතෙන්නේ නැහැ. වීක්ලි සෝරි ඩේලි කැන්ඩල් එක කරලා තියෙන කේස් එකත් එක්ක ටිකක් මෙහෙම එකක් හිතෙනවා. මෙතනින් 18 කැන්ඩල් එක ඕපන් වුණා. ඕපන් වුණ ගමන්ම ගිහිල්ලා එයා ටැප් කරලා තිබුණේ වොලියුම් ગેප් එකට, නිව් වියු වොලියුම් ગેප් එකට. නිසා දැන් මෙහෙම හදන ස්ට්‍රක්චර් එක මෙයාව බ්‍රේක් කරොත් බොඩි බ්‍රේක් එකක් දුන්නොත් අපිට අගේන් තව පොඩි හොඳ ස්ට්‍රක්චර් කන්ෆර්මේෂන් එකක් එනවනේ. ඒක ටිකක් ඔළුවේ තියාගමු. ඊට පස්සේ බලමු අපි කිල්සොන් ඕපන් එකේදී කොයි පැත්තටද මාකට් එක ලික්විඩිටි ස්වීප් එකක් දෙන්නේ, මොන PRS වලටද රියැක්ට් කරන්න පුළුවන් කියන එක බලමු. කොහොමත් 1 hour OTE වලට රියැක්ෂන් එක දීලා එන පල්ලෙහාට එන එකත් new week opening gap එක daily open එකත් එක්කම ගිහිල්ලා fill කරලා තියෙන එකත් එක්ක අද පොඩ්ඩක් මට bearish candle එකක සේයාවක් ඡායාවක් දැනෙනවා. නමුත් මාකට් එක මොකද්ද කරන්න කියන කාරණාවත් එක්ක තමයි අපි ස්ටික් වෙලා ඉන්නෝනේ හැම වෙලාවෙම. මාකට් එක මොකද්ද කරන්න කියන කාරණාව තීරණය වෙන්නේ මේ liquidity sweep වලින් FPGs වලට respect කරන එකෙන් ඔන්න ඔච්චරයි. නැත්නම් මාකට් එක මොකද්ද කරන්න කියලා අපි අඳුරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක තමයි කතාව. හරිනේ. ඉතින් එහෙනම් තව විනාඩි 12ක් විතර තියෙනවා ලන්ඩන් එක ඕපන් වෙන්න. අපිට සිල්වර් බුලට් ටයිම් එක තියෙනවා 12:00මාරට. ආයේ ලන්ඩන් මැක්‍රෝ එක සෙට් වෙන්න පුළුවන් 14:50 15:10 කියන ටයිම් එකේ. ඔය ලන්ඩන් ඕපන් එකේදීම අපිට ට්‍රේඩ් එක දෙන්නත් පුළුවන්. ඔය ඔප්ෂන්ස් තුන අපිට බලන්න පුළුවන්. ඒකයි මම කිව්වේ 10:00මාර 2:00මාර වගේ වෙනකම්ම රැඳෙන්න බලාගෙන ඉන්නයි කියලා. කරුණාකරලා එතකොට ඔයාලා චෙක් ලිස්ට් හදාගෙන නැත්නම් මේ වෙලාවට ජර්නල් හදාගෙන නැත්නම් ඩෙමෝ account එකක් හෝ ඇට්ලීස්ට් හදාගෙන නැත්නම් මම අද චෙක් කරේ නෑ. ඔයාලා අපස්ථාවයටපත් කරන්න බැරි නිසා ඊළඟ දවසේ ලයිව් සෙෂන් එකේදී ඒ ටික හදාගෙන ඉන්න. නැත්නම් ඇත්තටම ප්‍රතිඵලයක් නෑ මේ එන ගමන. ඔයාලා පළවෙනි දේ තමයි මාව චෙක් කරන්න ඇවිල්ලා වැඩක් නෑ මේකට. මාව චෙක් කරන්න ඇවිල්ලා වැඩක් නෑ. මට සමහරක් කට්ටියගේ කමෙන්ට්ස් වලින් ඉගිබිගි වලින් මට තේරෙනවා නිකන් මූට මේකත් පුළුවන්ද කියලා බලමු වගේ එකක් කියලා. මාව චෙක් කරා කියලා නම් ඔයාට කිසිදු තේරුමක් වෙන්නේ නැති වෙයි. පුළුවන් තරම් ඔයා ඩෙවලොප් වෙන්න try කරන්න. ඕකේ. කයියේ අතර ඉන්න අතරේ මට මෙහෙම දෙයක් පෙනුණා බලන්න ඔයාලට එහෙම දෙයක් පෙනුණාද කියලා. 5 minute ඈ. මෙන්න පල්ලෙහාට ආවා. උඩට ගිහිල්ලා ලික්විඩිටි ස්වීප් එකක් දුන්නා. ලික්විඩිටි ස්වීප් එකක් දීමත් එක්ක මෙතන ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් දීලා තියෙනවා. මෙතන FPG එකක් තියෙනවා. මෙතන ලික්විඩිටි හදලා තියෙනවා. FPG එක වැඩ කරයිද ඕට බ්ලොක් එක වැඩ කරයිද? දෙන්න බෑ උත්තර. FPG එක වැඩ කරයිද ඕට බ්ලොක් එක වැඩ කරයිද?
liquidity displacement එකක් liquidity sweep එකක් කො නෑනේ අනේ FVG එකට මෙච්චර අතට දීලා ඇහුවේ ඈ කියන්න FVG එකට ෆ්‍රිජ් එක හොඳ ඩිස්ප්ලේස්මන්ට් එකක් තියෙනවානේ අපි සාමාන්‍යයෙන් අදහස් කරගත්තු දෙයක් තමයි සාමාන්‍යයෙන් ඕඩර් බ්ලොක් එකක් තියෙන වෙලාවෙදී FPG වල ඕඩර් බ්ලොක් එක ටිකක් වැඩ කරන්න තියෙන සම්භාවිතාවයක් තියෙනවා කියලා කියන එක. Regulation, distribution. Regulation, distribution.
Accumulation, manipulation, distribution. What do you think? Significant liquidity. Accumulation, fake manipulation, original manipulation, distribution. When the page. POI එක හරි liquidity sweep එක හරි conditions දෙකක් ඕකේ ඊළඟට තියෙන lower time frame confirmation එක
ඇයි මේ BB එකත් එක්කම FVG එකක් තියෙනව නේද? 1 minute. 1 minute ඔව් BB එක ගාවම මේකද FVG. මේකද ඔව් හ්ම් තවත් confirm. because late දන්නේ මේ මෙතන CNT මම නිකන් මාක් කරලා විතරයි ගත්තේ නෑ මේ ඔයාලා කලබල වෙනවනේ නැත්තම් මේ මේක මාර කන්ෆර්ම් වුණා මෙතන මේ TS කරපෙකින් එහෙම මරු ඒක අරගෙන තිබ්බනම් 6යි 1 to 2 වලට ආසන්නයි දැන්නේ ඔය මේ ටිකේ තමයි ඉතින් අපි ගොඩ ට්‍රැප් වෙන්නේ ඉතින් ඒ නිසා significant liquidity sweep එකක් සමග lower time frame confirmation එකක් බලලා ගන්න එක හරි වටිනවා ඉතින් වචන තියෙනවානේ OB එකක් තියෙනවා මේ OB එකට ටැප් කරලා ඕ ස්ට්‍රක්චර් බ්‍රේක් කරලා උඩට ගිහිල්ලා ආයෙ එහෙම ඉන්න පුළුවන්ද විරාත් කොහලි ටෙස්ට් පිටියට සමුදේ බයස් එක ගැන හරි අයිඩියා එකක් තිබුණ නැත්නම් මෙන්න මේ අවස්ථාව ඇවිල්ලා ටිකක් අපි ට්‍රැප් වෙන්න පුළුවන් අවස්ථාවක් ඈ දැන් මෙතන මේක බලලා ස්ට්‍රක්චර් බලලා මෙතන අපි කට්ටියක් බයි ගන්න උත්සාහ කරයි මෙතනින් TS කරලා ඔක්කොම ටික කරලා සෙල් වෙනවා නේ අර එක අයිඩියා එකක ඉන්න එක හරිය වැදගත් ඉතින් 5 minute 3 minute ඩිස්ප්ලේස්මන්ට් එක කොහොමද කියන්නේ කට්ටිය ගන්නවා ට්‍රේඩ් එක උනතරම් ටයිමින් තියෙනවා පිප්ස් ඇවිල්ලා තියෙනවා SL එකට පිප් 10ක් තියෙනවා ටේක් ප්‍රොෆිට් එක ඉතින් කොහොමත් ඉතින් අපේ ඩ්‍රෝවන් ලික්විඩිටි සෑහෙන යටනේ ඉතින් මැක්‍රෝ ටයිම් එක ඕපන් වෙනවා තව 2:45යි තව විනාඩි 5කින් මැක්‍රෝ එකේ මේක වද්දලා යයිනේ සමහරක් විට එතන පල්ලෙහා 3 minute OB එකක් තියෙනවා. ඒකට සමහරට ටච් වෙලා උඩට යයිනේ. මේ ඇකියුමුලේෂන් එකෙන් දුන්න එකනේ මේකනේ හ්ම්. ඒක තමයි කල්පනා කරන් හිටියේ මෙහෙම ඇවිල්ලා ඒකෙදි 1 මිනිට් එකක් දුන්නොත් ඉතින් කවුන්ටර් රේට් එකක් විතර ඕනනම් 1 2 3 කරලා දාන්නත් පුළුවන් මේ හැබැයි හිතට ගහන්න වෙනව නැත්තම් 1 to 2 තමයි ගහන්නේ නේ නූලට ගහන්න වෙනව නැත්තම් 1 to 2 තමයි ගහන්නේ
දැන් මට කියන්නකෝ ඔයාලගේ කන්ෆර්ම් බයස් එක මොකක්ද කියලා. ළමයි බෑස් එක සෙල්. එන එමීට කියන්නේ එක්කෙනයි. මේක ඉතින් වැඩ කරන කන් ඉඳලා ඉතින් ඔන්න සෙකන්ඩ් ලෙග් එකෙන් ගන්න පුළුවන් ඉතින්. මාකට් එක නවතින්නේ නැහැ නේ. උත්තර රිස්ක් එකක් කරගෙන ෆස්ට් ලෙග් එකකින්ම ගන්න පුළුවන්. එතන වඩි කේස් එකක් කරලා ඉන්නේ. මැක්‍රෝ ටයිම් එක ඕපන් වුණා. මේකේ ටැප් නොකර මෙතන ටැප් කරමු. මේ 2022 එක FEG එකේ ලික්විඩිටි ගන්න ගියා. ලික්විඩිටි ස්වීප් කරා ඩිස්ප්ලේස්මන්ට් කරා. මැක්‍රෝ ක්‍රෝ ජික්සන් ගන්න දුන්නානේ.
එල්ල බුලට් ටයිම් එක ඕපන් එකේ දැක්කද? මේක ස්වීප් එක. 11:30යි. ටීපී මදිත් දන්න හ්ම් ටීපී මදිත් දන්න මේක කැඩල එක හ්ම් නිවුස් නෑ නේද මොනවද? පේෂන්ස් ඉතලා ගැහුවට පස්සේ කරන්න පුළුවන් වැඩක් ඉතින් ඒක අර සමහරක් වෙයි මෙන්න මෙතන ට්‍රැප් වෙන එක වලක්ව ගත්තා නම් සිග්නිෆිකන්ට් ලික්විඩ් එක ගන්නකම් බලන් ඉඳලා ඉතින් අපි හරිම කන්ෆර්මේෂන් එකක් 2022 වගේ මොඩල් එකක් නේ නේද? කයි ඉතින් වැඩි මොකයි ප්‍රශ්නේ? සෙෂන් වලට ආවනම් ඉතින් කට්ටියට උත්තරත් හම්බෙන්නේ. උත්තර නැතුව ඉතින් තැන් වල ගිහලා කියව අය ගුඩ් නිවුස් එකක් තියෙනවා කිව්වට කමක් නැද්ද වන්ද? එහෙමද? ගුඩ් නිවුස් එකක් තියෙනවා කිව්වට කමක් නැද්ද වන්ද? එවුනේ. ගුඩ් නිවුස් එකක් තියෙනවා කිව්වට කමක් නැද්ද වන්ද? කියන්න. අලුතෙන් ගත්ත 100 day first race එක ඩන්. ආඩෝ සතුටිය. ඔය ටීවී වැදුනා නේද? ඔය බලන් හිටුවේ. ඔව්. වැදුනා නේද? කරන්නේ නැතිනේ. පිටින් දැන් වෙසක් සමරන්න දෙනවද වල අවස්ථාවක් තියෙනවා. එද්ද ඒ ඔව් ඉද මොදිද ඇතිනේ නතර කරමු දෙන. ඔව් මොකද ආයේ මොනවද යන්න? ඩම්බස් ඈ? ආයේ ඩම්බස් එවුනේ. ආයේ කොහොමද ආයේ ආයේ ඩම්බස් කිව්වා හෙට ගමුනේ අයි කරන්න බෑ මම නිදහස් දීපත් මට. වම් පවුඩ. මේ ඒක අයි දන්න ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවද මේකේ? ක්ලියර් කරගන්න මොන හරි තනක් නෑ මේ ට්‍රැප් 2022 එකේ එහෙමනේ. මාර හතර ඉතින් මේ දීලා ගියානේ උඩට. හ්ම් වගන් හැනනේ. බකද බයස් එක තමයි සීන් එක. ගොඩ වෙලාවට බයස් එක තමයි. බයස් එක වැරදුනා නම් අපි අතන කොහොමත් මේ ඔව් බයි දැන් එක කරනවා අයියා. කොහොමද දැන් බයි සීන් එකේ අපි දැන් පියවර වට්ටවනේ ජයන්නේ ඉතින්. ඒ කියන්නේ ඒෂියන් ලෝ එක අරගෙන වයි එක දුන්නා. ඒ කියන්නේ ලන්ඩන් ඕපනින් එකේ වයි එක වැඩ කරා. මේ පස්සේ අපි බයස් එකේ හරියට හිටියේ නැත්නම් අතන ට්‍රැප් වෙනවා. ට්‍රැප් වෙනවා. මෙතන බයි කොහොමද මෙතන බයි බලනවනේ අපි මේ හරියට. අනිවාර්යයෙන් මොකද මේ අර PG ඕපනින් එකේ දුන්නේ ලොකු බයි එකක් නේ අයියා. එතකොට ඔව් ගොඩාක් කට්ටිය අර සෙකන්ඩ් ලෙග් ගේම් කියලා හිතාගෙන මේ රීටෙස්ට් කරනවා. මට අහුණා අර එක්කෙනෙක් කිව්වා නේද රීටෙස්ට් එක අපිට ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මේක තමයි ජූඩා එක නේ අපි රවට්ටන්න කරපු මූවමන්ට් එක මේක හැබැයි මං කිව්වේ මේ කඩාන බින්දගෙන යන්නේ කොතනද මං කිව්වේ දැන් ඉන්නේ නැහැ ඔය වගේ කඩාන බින්දගෙන යන්නේ මේ ලික්විඩ් ගන්න තමයි යන්නේ කියලා මං කිව්වනේ ඔය ස්ටාර්ට් මේක ජූඩා සිං එක උනා අය එතකොට ට්‍රේඩ් එකේ එන්ට්‍රි පොයින්ට් එක චුට්ටක් එක්ස්ප්ලেইন කරන්නද ආයි මල්ලේ ට්‍රේඩ් එකේ එන්ට්‍රි පොයින්ට් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න පුළුවන්ද ආයි ඉතින් පොයින්ට් එක මල්ලේ හරි සරලයි ලන්ඩන් කිල් සෝන් එක කියන්නේ අපිට මේ අද වොලියුම් නෑ ගැප් නෑ එක නෑ මම කියන්නේ හරියටම ට්‍රේඩ් එන්ට්‍රි එක අපිට කියන්නේ මේ මට තව චුට්ටක් පැහැදිලි ලෝ ටයිම් ෆ්‍රේම් කන්ෆර්මේෂන් ලෝ ටයිම් ෆ්‍රේම් 2022 මොඩල් එක ක්‍රියේට් උනේ ඒ කියන්නේ මෙහෙමයි මෙතන ලික්විඩිටි හැදුවානේ මාකට් එක මෙතන ලික්විඩිටි හදලා ලික්විඩිටි ස්විප් එක කරා. එතකොට ඒක සිග්නිෆිකන්ට් ලික්විඩිටි ස්විප් එකක්. ඒක
ෆෝව වොලියුම් ගැප් එක ඇතුලේ තමයි සිද්ධ වුනේ. එතකොට ෆෝව වොලියුම් ගැප් එක අපි PY එක වෙනවා. ඉන්ටර් ක්‍රයිටීරියස් විදිහට අපි බලන්නේ කිල් සෝන් එක ඇතුලේ ලික්විඩිටි හදලා ස්වීප් කරලා හෝ තිබ්බ ලික්විඩිටි එකට ස්වීප් මේ ඇය කැප් කිරීම. හෙලෝ. හරි ඊට පස්සේ මල්ලි අපි FPG එකට මම ගයි බැලුවා එතන මේ මල්ලි එතන FPG එකට පළවෙනි FPG එකට නේද එන්ට්‍රි පොයින්ට් එක ගත්තේ ඉන්න මං කියලා දෙනවා ඔයාලට. ආ ඊට පස්සේ මෙතන MSS එක විදිහට මම මාක් කරගත්තේ මෙන්න මේ ලික්විඩිටි ස්වීප් කරන්න මුල්ුණ ලෙග් එකේ ලෝ එක තමයි බ්‍රේක් ඔෆ් ස්ට්‍රක්චර් නැත්නම් MSS whatever මොකක් හරි විදිහට මාක් කරගත්තේ. කියන්නේ මේ ස්ට්‍රක්චර් එක ඩිස්ප්ලේස්මන්ට් එකකින් බ්‍රේක් වුණා නම් අපි ස්ට්‍රක්චර් බ්‍රේක් එකක් කියලා අපි ඒක ගන්නවා. ඊට පස්සේ දැන් මෙතන මට හරි ක්ලියර් 2022 මොඩල් එකක් නැහැ. ඒ නිසා මම මේ MSS එක මෙතනින් මාක් කරගෙන මම නිකන් 3 මිනිත් වලට ගියා. ඔයාලට රෙකෝඩින් එක දෙන්නම් ඔයාලා ගිහලා බලන්න ඒකීට. රෙකෝඩින් එක කියන්නේ මේ රෙකෝඩින්. එතකොට මට මෙන්න මෙතන හොඳ 3 මිනිත් එකේ PG එකක් තියෙනවා. මේ පේනවද? මම චුට්ටක් තව මේක මෙහාට කරලා පෙන්නවොත්. ඒතර මෙතන මට හොඳ 2022 මොඩල් එකක් 3 මිනිත් එකේ හොඳට තියෙනවා. පල්ලෙහාට දැන් ලික්විඩිටි හැදුවා. මෙතන පොඩි ෆේක් ලික්විඩිටි ස්වීප් එකක් දුන්නා. ඊට පස්සේ ඔරිජිනල් ලික්විඩිටි ස්වීප් එකක් දුන්නා. ඊට පස්සේ කෙලින්ම බොඩි බ්‍රේක්ස් වලින් මෙයාව කැඩුවා. කැඩුවට පස්සේ මෙන්න මෙතන තියෙන FPG එකක් මෙන්න මෙතන තියෙන බ්‍රේකර් බ්ලොක් එකක් කියන දෙකම අපි යොදා ගත්තා. 1 මිනිත් එකේ මම හිතන බ්‍රේකර් බ්ලොක් එක ක්ලියර්. ඉතින් එන්ට්‍රි එක තියාගත්තේ කෙසේ හෝ අපි FPG එකකින්. හරිනේ 2022 මොඩල් එක කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ මෙතන උඩින් තියාගත්තා. මේ හයි එක උඩින් තියාගත්තා. SL එක ටිප්ස් 10ක් විතර. ටිප්ස් 30ක් විතර අපේ TP එක. හරි හරි නෑ මං මේ 1 මිනිත් FPG එකට දාගෙන හිටියේ මාකප් කරගෙන හිටියේ ඒක ට්‍රිගර් වුන්නේ නැහැ ඒක උසට ටිකක් උඩ තියෙනවා ඔව්. ඒක මං හරි කියන්නේ ඒකයි මල්ලි අර පොතේ හැටියට ට්‍රේඩ් කරන්න බෑ. ටයිම් ෆ්‍රේම් ඉතින් ගත කියනවා විදිහට ටයිම් ෆ්‍රේම් ඇතුලේ එහාට මෙහාට ගිහිල්ලා ඔයාට ඇහැට ක්ලියර් සෙටප් එක අල්ලගන්න. මම දැන් මෙතනදි මල්ලි MSS මාක් කරා නම් ඔයාට කියන්නේ හැමෝටම ප්‍රශ්නයක් වෙනවනේ. මොකද මම මේක MSS උනේ ඇයි මේ තනි කැන්ඩල් MSS එකක් මේ තියෙන්නේ මේ පේනවද? හැබැයි මම ඒක ක්ලියර්ලි මාක් කරගන්න 1 මිනිත් එකකට ගියේ ඒකයි. දැන් 1 මිනිත් එක මට සුපර් ක්ලියර් මේ. මෙහෙම ආවා උඩට ස්වීප් කරා ගැහුවා පල්ලෙහාට. හරිද? ඒතර කතන්දරේ දැන් ඩන්. යන්න ඕනේ නම් මෙයා පුතේ මේ උඩ තියෙන එක්ස්ට්‍රීම්ස් වලට එන්නේ නැහැ. හොඳ ඕඩර් බ්ලොක් එකක් තිබුණොත් වෙනවා. දැන් මේක අපිට ඕඩර් බ්ලොක් එකක් විතර ගන්නත් පුළුවන් බැරි කමක් නැහැ. නමුත් ඊට වඩා 3 මිනිත් දාගත්තට පස්සේ හොඳ සුපර් ක්ලියර් 2022 මොඩල් එකක්. මට බ්‍රේක් බ්ලොක් එකක් තිබුණා කමක් නැහැ. මෙච්චර උඩරම තියන්න ඕනේ නැහැ. ආසන්නම දැනින් ගන්නවා කියලා 20000 ගේ සෙල් එකක් තියලා TP කියලා ගත්තා ඒක. හරි. දැන් ඉතින් තව ටිකක් බලන් ඊට සෙකන්ඩ් ලෙග් එක ක්‍රියේට් වෙයි. කැමති කෙනෙකුට බලන් ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම එකක් වැදුනට පස්සේ හිත සතුටින් යන්නේ ඒක සැපයිනේ. හරිනේ. මොනවා හරි මේ නිකන් චැලෙන්ජබල් අයිඩියාස් තියෙනවද ඔයාලට මොනවා හරි? ඒ කියන්නේ නිකන් මොනවා හරි එහෙම නිකන් ක්‍රොස් වර්ඩ්ස් ඒ කියන්නේ තරහක් ගමනාපයක් නැහැ. අපි ෆුල් ලයිව් කතා කරමු. අයියෝ යා මේකයි කරේ මේකයි කරේ ඊට මොකද මට ප්‍රිටි ෂුවර් නෙමෙයි මට නෙමෙයි ඔයාට නෙමෙයි කාටවත් ප්‍රිටි ෂුවර් කරලා කියන්න බෑ මේකම තමයි වෙන්නේ කියලා අපි probability trading එක කරන්නේ සම්භාවිතාවයක් මත හරිද නමුත් ඉතින් මේ දුන්න මූවමන්ට් එකත් එක්ක අද අපේ බයස් එක අලයින් වෙලා සියලු දේවල් ටික අපිට හරියට සිද්ධ වුණානේ ලස්සනට කියන්නේ අද වගේ සමුද දවසක මේ විතර පට්ට ෆුල් චොපි මාකට් එකේ ඉන්නේ අපි හරිද අපි මෙහෙන් බැලුවා අවසානයේ මෙන්න මෙතන කරපු වැඩෙත් එක්ක තමයි මල්ලි එන්ට්‍රි එක සුපර් ක්ලියර් වුණේ. ඒ නිසා ඔයාලට මොනවා හරි ක්‍රොස් වර්ඩ්ස් තියෙනවනේ. ඒ කියන්නේ ඒක ඇනොනිමස් කියලා FB එකේ දාන්න ඕනේ නෑනේ. අයියා ඔයා මේක ගත්ත එක මට සෙට් නෑ. එහෙම කියලා අපි අර ප්‍රොපර් සංනිවේදනයකින් ඒව බේරගත්තම ඉතින් අපි හැමෝටම හොඳයි. ඔයාලත් ඉස්සරහට ගමනක් යනවා. පැහැදිලිද? මේ පසුතැවෙන්නේ නැහැ. දැන් ඇත්තටම දැන් ඇනොනිමස්ලි පෝස්ට් කරපු කෙනෙකුට මේකට එන්න බෑ. හිත ඩවුට්. මම ඌට ගේම් ඉන්නලා මම කොහොමද දැන් මේක ඇතුළට ආයෙන්නේ? හිත ඩවුට්. දැන් මේ මනුස්සයා කොච්චර පස්සට ගියාද බලන්න මේ හේතුව නිසා. ඕක ජස්ට් පොඩි කෝල් එකක් කරගෙන කතා මම බහලා. මල්ලි පොඩි යෝජනාවක් විදිහට මල්ලි මම නම් කියන්නේ ඒ වලටව රිප්ලයි කරන්න දැන් ඕනේ නැහැ කියලා. ඒක ඕන කෙනෙක් දාගෙන ඉවර කරගනී කියලා මම නම් කියන්නේ. ඔයාගේ හැකියාවට ඒක රිප්ලයි කරන එක ඔයා කෙරුවානේ. ඊට පස්සේ ආයේ පස්සේ යනවා කියන්නේ
ඒක ඔයාට හොඳ නෑ කියලා මට හිතෙනවා. ඔව් දිනේෂේ මම කියන සීන් එක මොකක්ද දන්නවද? මම ආයෙ again මම මිනිස්සු ගැන හිතලා කියන්නේ. දැන් ඒක වාරණත් කවුද කියලා හොයාගන්න පුළුවන් දැන්. දැන් anonymously ඒ කමෙන්ට් කරපු කෙනාට අද අත් වෙලා තියෙන ඉරණම බලන්නකො. මම හිතන්නේ ඒ ගැන. මම දන්නවා ඕක normally කමෙන්ට් එකක් සතියක්වත් තියෙන්නේ නැහැ. ප්‍රභාකරනොත් කියනවා සිංහලයට මතක සතියයි කියලා ඕන දෙයක්. හරිද? නමුත් අද මේ මිනිස්සයාට වෙලා තියෙන අගට බලන්නකො. අද මෙතෙන් ආවනම් අපේ ෆස්ට් ඩේ එක අද කවුරුත් ට්‍රේඩ් ගන්න ඕනේ නැහැ. අද අපිව චෙක් කරගත්තනේ. අද ඔයාලා මගේ බිහේවියර් හඳුනගත්තා. අද අපි ගෲප් එකක් ඉතින් ප්‍රවීන් ඉන්නවා නිශාන් ඉන්නවා. අපි ඉන්සයිට්ස් ගත්තා. අදිත දේවල් කතා කරා. දිනේෂය දේවල් කතා කරා. ඊට ශේහාන් අපි සෙට් එකේ දේවල් කතා කරලා එහෙම තමයි අපි ගෲප් ඉවෙන්ට් එකක් විදිහට මේක කරේ. හරිද? ඒතර මේක අපේ ගෲප් සක්සස් එකක්. මම නිකන් මට එහෙම කියලා ක්‍රෙඩිට් ගන්නේ නැහැ. හරිද? මේක ලොස් එකක් ගියා කිව්ව කායක මගේ ලොස් එකක් විතර දැක්කට කමක් නැහැ. හැබැයි මේක අපේ සක්සස් එක ගෲප් සක්සස් එකක්. දැන් මම කල්පනා කරන්නේ එහෙම හරි කලබලකාරී හැඟීමක් එක්ක ආපු නිසා අද මේ මිනිස්යාට වෙලා තියෙන අවැඩ ගැන තමයි මම කල්පනා කරේ දිනිෂ ඇත්තට. හරිද? මම හැමදාම මිනිස්සයා ගැන කල්පනා කරනවා. එයා මට කමිට්මන්ට් එකක් දීලා ඇවිල්ලා මගේ රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. ඒතර රෙස්පොන්සිබිලිටි අපි දැන් මේ පොඩ ක්‍රියාත්මක වෙන්නේ. අද නෙමෙයි අපේ දවස. අපේ දවස තව සතියකින් දෙකකින් උදා වෙන්නේ අපේ දවස් ටික. හරිද? මාර දෙයක්. ඉතින් ඒ නිසා මම කියන්නේ අර ඕන දෙයක් හොඳ පර්සනල් කෝල් එකක් ගන්න, ඩිරෙක්ට් චැලෙන්ජ් කරන්න අයියේ ඔයාගේ මට මෙහෙම දෙයක් දැනෙනවා. ඔයා කරන්නේ බොරුවක්. ඔයා කරන්නේ හරි දෙයක්. ආව ඇප්‍රීෂিয়েට්ම කරන්න ඕනේ නැහැ. ට්‍රේඩින් මාකට් එකේ ඉගෙනගෙන ආවට පස්සේ අපි හැමෝම එකයි පොදුයි. ඒ නිසා අද ආවනම් ඉතින් ප්‍රූෆ් එකක් හරි හම්බ වෙනවා මිනිස්සුන්ට. ඒ නිසා මම කියන්නේ එහෙම නැතුව ප්‍රොපර් කමියුනිකේෂන් එකක් through ගිහිල්ලා ඩිරෙක්ට්ලි ඕන දෙයක් කරන කතා බහ කරලා නේද? මොකද ඔයාලා දැනුම් සම්භාරයක් ඔළුවේ තියාගෙන ඉන්නේ දැන් තනින් කොඩින් ඉගෙනගෙන YouTube කරලා අරක කරලා මේක කරලා. ඒ නිසා මම කියන ඕන දෙයක් හොඳට කමියුනිකේට් කරන්න මම ඕන දෙයකට ඕපන් අපේ ටීම් එක ඕපන්. වැරද්දක් වෙන්නොත් කවදාවත් මේ අනේ ඔබ වරම් ඵලයන් කියලා ඔයාලට බ්ලේම් කරලා අපි එහෙම කවදාවත් චැලෙන්ජ් කරන්නේ නැහැ. හරිද? අපි ඒක බාර ගන්නවා හරිම ස්වාධීනව. මොකද අපි තව ලොකු ඉස්සරහ ගමනක් යන්න දෙනවා. ඉතින් අද ආහා පුරා කියලා අපි පටන් ගත්ත පළවෙනි දවසේ අපි හොඳට ට්‍රේඩ් සෙටප් එකක් සෙට් වුණා. ඒ නිසා අපිට තව ඉස්සරහට යන්න තියෙන ගමන දුරයි. හරියට හිටියොත් අපි හැමෝටම හොඳ සාර්ථක අනාගතයක් තියෙනවා. අය මේ පොඩි පොයින්ට් එකක් ඇඩ් කරන්න ඕනේ මේ පල්ලෙහා ගිහිල්ලා වැදුනෙත් 15 මිනිත් OB එක. මේ කොහොමද වෙන්නේ? මේ අපි ගත් මේ අය දාපු ට්‍රේඩ් එක ඔයා TP තියලා තියෙනෙත් 15 මිනිත් OB එක. ඒ ඩ්‍රෝන් ලික්විඩිටි ඇවිල්ලා 15 මිනිත් OB එකක්. එහෙම. මේකද? ඔව් එතන තියෙනවා 15 මිනිත්. මම නම් ඇත්තටම සිරාවට මදිද මම ඒක කන්සිඩර් කරේ නැහැ. මට අද ඩ්‍රෝන් ලික්විඩිටි මට අද සෑහෙන්න තියෙනවා ලොකු කැප් එකක්. ඒ නිසා මම මේවා හිතුවේවත් නෑ. මොකද මම පටන් ගත්තේ අපි බයස් එකටනේ ට්‍රේඩ් ගන්නෙ. අපි ට්‍රේඩ් ගන්නේ බයස් එකට. ඒ නිසා මට ඩ්‍රෝන් ලික්විඩිටි ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මම එදා වාට හොඳට මතක ඇති. එදා කවුන්ටර් ට්‍රේඩ් එක ගත්ත වෙලාවේ මම ඩ්‍රෝන් ලික්විඩිටි ගැන සැලකිලිමත් වුණා. 1 hour FPGs දෙකක් මම මාක් කරලා තමයි මේ ට්‍රේඩ් එක මම මාක් අප් කරලා ගියේ. පොඩ්ඩක් වෙලා ගියා. මල්ලි මේකේ රෙකෝඩින් එක ඔයාලට දෙන්න පුළුවන් නේ? එන ෂුවර්. මම ඔයාලට කැමැත්තක් නැත්නම් YouTube එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් කාටරි බලා ගන්නවා. ඔයා කැමති දැන් මල්ලි මේ මොකද වැඩ මල්ලි? මම වැඩ කරන ගමන් බලන්න. හරි දිනේෂ්. හරි යන්නේ ජය වේවා. අපි හම්බ වෙනවා. එහෙනම් සහෝදරවරුනි අපි ගියා. නැවත දවසක මුණ ගැහමු. මේ දැන් ඔයාලා තනියමත් මාකට් එකේ ප්‍රැක්ටිස් කරන්න මම කෝල් කරන්න සමහර දවස්වලට. උලන් දවස්වල සෙට් වෙමු. මේ දවස්වලට ඔයාලා තනියෙන් ප්‍රැක්ටිස් කරලා ෂෙයා කරගන්න ස්කිප් එක. හරි එහෙනම්. Thank you. Thank you very much. ජය වේවා. Thank you. Thanks all.